ආයිබෝන් මම දොස්තර ජයරජ්ජාවර්ධන අතිශයම වැඩිහිටියන්ට පමණක් වූ මේ සුවිශේෂී ලිංගික අධ්‍යාපනික වැඩසටහන තුළින් ඔබ හමුවනවා ඔබේ ජීවිතය නිරෝධ කරන්නට සුවපත් කරන්නට තෘප්තිමත් කරන්නට සැපවත් කරන්නට ඔබ දන්නවා මේ වැඩසටහන අතිශයම වැඩිහිටියන්ට පමණක් වූ සීමාව වැඩසටහනක් අනේ නිසා ඔබේ නිවසේ වයස අවුරුදු 18ට වඩා අඩු දරුවන් දෙරියන් මේ වැඩසටහන නැරඹීම නුසුදුසු බවක් ඔබ දන්නවා. ඒ වගේම ඔබේ විවාහ අපේක්ෂිත තරුණ දුවල පුතාලා ඉන්නවනම් ඒ අයට මේ වැඩසටහන අරබන්නට නිදහස දෙන්න අවකාශය දෙන්න. ඒ වගේම ඔබේ ගෙදර ඔබේ නිවසේ ඔබේ පවුලේ සියලුම වැඩිහිටියන් ඥාති මිත්‍රාදී සියලුම වැඩිහිටියන්ට මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කරන එක ඔබේ වගකීමක් සමාජයේ යුතුයකමක් කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. ඒට හේතුව මේ වැඩසටහන පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නය අන්‍යාගමික පූජිතුතුමන්ලා පවා අප වෙත එවන ලිපි ලේඛන වලින් ලිපි වලින් අපට දක්වන ප්‍රතිචාර වලින් කැපී පෙනෙන ඉතාමත් වැදගත්ම කාර්යය තමයි වැදගත්ම දේ තමයි ලිංගික අධ්‍යාපනයේ ශ්‍රී ලංකාවේ සමාජයේ අත්‍යවශ්‍ය යුගයේ අවස්ථාවක් බවට පත් කර තිබෙනවා. කාර්ය ප්‍රශ්නයක් බවට පත් කර තිබෙනවා. බොහෝ වැඩිහිටියන් බොහෝ යෞවනියන් ඒ තිබෙන සමාජ ගැටලු සෞඛ්‍ය විද්‍යාත්මක සමාජයේ මේ ගැටලු වලට ප්‍රධානතම හේතුව බවට පත් කරලා තිබෙන්නේ හරියට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලිංගික දැනුමක් නැතිකම බව අද අපේ රටේ පූජකුතුමන්ලා පවා පිළිඅරගෙන තිබෙන සිද්ධාන්තයක්. අන්න නිසා මේ වැඩසටහන බලවත් කැපවීමකින් බලවත් උත්සාහයකින් බලවත් පරිශ්‍රමයකින් ඔබ වෙත ගෙන යන්නට මම හැම විටම උත්සාහ දරන්නේ. මේ වැඩසටහනට අප ආරාධනා කරන්නේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව විවිධ පරීක්ෂණ ගවේෂණ කරන ලිංගික අධ්‍යාපනය පිළිබඳ සුවිශේෂ දැනුමක් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම වෛද්‍ය ගවේෂකයන් වෛද්‍ය විශාරදයන් සමාජ විද්‍යාඥයන් වෛද්‍ය ලේඛකයන් ලේඛිකාවන් මේ වෙනතරාන්ට අපි ආරාධනා කරනවා. අද සුපුරුදු පරිදි මම ආරාධනා කරේ වෛද්‍ය ලේඛිකාවක්. ඇය ලිංගික අධ්‍යාපනය පිළිබඳව ග්‍රන්ථ රාශියක් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් රචනා කරලා තිබෙනවා. තරුණ ජීවිතයේ, මල්වර ජීවිතයේ, අමුසත් ජීවිතයේ ලිංගික අධ්‍යාපනය, කාම සූත්‍ර මෙවැනි ලේඛන අය විසින් සංග්‍රහගත කරලා තිබෙනවා, ග්‍රන්ථ කරලා තිබෙනවා. අන්න ඒ නිසායි මම අද ඇයව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. අදත් මා සමග මේ වැඩසටහනට සහභාගී වන්නේ අතිශයම වැඩිහිටියන්ට පමණක් වූ මේ වැඩසටහනට සහභාගී වන්නේ වෛද්‍ය ජීවනී හසන්තිකා වික්‍රමතුංග මහත්මියයි. හොඳයි ජීවනී ඔබ මේ ප්‍රතිමත් මෙවැනි මේ වැඩසටහනට ඉතාමත් විවෘතව ඉතාමත්ම නිදහසේ ඉතාමත්ම නිර්භීතව තරුණ වෛද්‍යවරියක් ලෙස බොහෝ තරුණ වෛද්‍යවරියන් මේ වැඩසටහනට එන්න සමහර වෙලාවට ඈල්මැලි කම් දක්වනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලිංගික ගැටලු වලට බලපාන ප්‍රධානතම හේතුව පිළිබඳව. මොකද ලිංගික ගැටලු වලට අපි දකිනවා වෛද්‍යවරු හැටියට ප්‍රධානම හේතුව ඇටියට අපි හඳුනාගෙන තිබෙන්නේ මානසික ගැටලු, මානසික ප්‍රශ්න, කායික ප්‍රශ්න තිබෙනවා. ලිංගික මෙලෙහිනතාවයට, ලිංගික ආශාවන් අඩුවීමට, ලිංගික හැසිරීම නොහැකි වීමට නොයෙකුත් කායික හේතු තිබෙනවා. නමුත් බහුතරයක් තිබෙන්නේ මානසික හේතුව. මෙන්න මේ නිසා මානසික හේතුව කොහොමද මේ ලිංගික ගැටලු වලට මානසික හේතු බලපාන සමහරවිට අපේ වැඩිහිටියෝ අපේ තරුණයෝ දන්නේ නැහැ. ඕන් කියන්නේ මට ලිංගික ප්‍රශ්නයක් තිබෙනවා, ලිංගික ගැටලුවක් තිබෙනවා, බෙලහීනතාවයක් තිබෙනවා, ශික්ෂණික මෝචනයක් තිබෙනවා, මට ලිංගික ආශාවක් නැහැ, මට ලිංගිකව හැසිරෙනකොට කාන්තාව කියනවා බරපතල වේදනාවක් දැනෙනවා, මම ලිංගිකව හැසිරෙන්න අකමැතියි. මේ ආකාරයට විවිධ ලිංගික ගැටලු ගැන, විවිධ ලිංගික රෝග ගැන, රෝග ලක්ෂණ පිළිබඳව කතා කරලා ඕන් දන්නේ නැහැ ඒට හේතුව මානසික ප්‍රශ්නයක් කියලා. යටිහිතේ බලපාන සමාජයේ මානසික බලපාන ප්‍රශ්නයක් කියලා. මේ නිසා මම කල්පනා කළේ අද මේ සුවිශේෂ වැඩසටහන අතිශයින් වැඩිහිටියන්ට පමණක් වූ මේ සුවිශේෂ වැඩසටහනදී ඔබෙන් අහන්න ලිංගික ගැටලු වලට කොහොමද මේ මානසික අපේ මනස බලපාන්නේ, අපේ මනස හේතුවන්නේ. මනස නිසා තමයි මේ අපේ ශරීරයේ හෝමෝන පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. අපේ හෝමෝන හරියට සමතුලිත සමබරව හෝ අසමතුලිත වෙන්න සියලු දේවල් වලට බලපාන්නේ මනස. ඉතින් අපි වැරදියට හිතුවොත් වැරදි හිතවිල්ලක් ගත්තොත් අපිට එන්නේ වැරදි හෝමෝන, නරක හෝමෝන. ඒ කියන්නේ අපේ ඇඟ හැදලා තියෙන හරියට නිසි වයසේදී හරියට ක්‍රියාත්මක වෙලා, ප්‍රජනන පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙලා, දරුවන් හොඳට හම්බ වෙලා, හොඳට ඒ කියන්නේ අපිට
කාන්තාවක් පිරිමි කම්සමියන් වගේ එකතු වෙනකොට ඊටමද සතුටක් ලබා ගැනීමට තමයි ස්වභාව ධර්මයෙන් හදලා තියෙන්නේ. නමුත් මෙතන මේ මනස බාධා වෙනකොට තමයි මේ දේවල් ඇති වෙන්නේ. නොයෙක් හේතු වෙනවා. ඒ කියන්නේ එක්ක පරිසරයේ හේතු වෙන්න පුළුවන්, එක්ක ජීව විද්‍යාත්මක තමගේ ඇඟේ තියෙන ලෙඩක් වෙන්න පුළුවන්. ලෙඩවල හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතපය රුදාවල එහෙම නැත්නම් දරුණු ලෙඩ රෝග එන්න පුළුවන්. නොයෙක් හේතු නිසා වුණත් මේ කායික දේවල් නමුත් මානසිකව දැන් අද අපි අපේ මේ වෙරතරන්ද අපි මූලිකව අරමුණ අපි යොදන්නේ මූලිකත්ව දෙන්නේ මනසට. මානසිකව කොහොමද අපි ඇයි මේ මානසිකව මේ ගැටලු වලට අපි භාජනය වෙන්නේ? සමහරුන්ගේ ඇඟපත සමහරු හිතන මම ලස්සන නෑ, මගේ අතන ලොකු මෙතන අඩුයි. මේ වගේ මනසට මේ මනසට මේක ගන්නවා. මේ ඇඟේ තියෙන දේ මනසට ගන්නවා. ඒක එතකොට එයා ලැජ්ජයි. දැන් කියන්නේ මේ සමන්ට විවෘත වෙන්න මේ තමන්ගේ පෙම්වතා පෙම්වතියගේ ඉදිරියේදී තමන්ට නිරාවරණයව මේ කාර්යය යෙදෙන්න බෑ. එතකොට තමයි මේ ලොකු මේ ඒ කියන්නේ හිරවීමක් වෙනවා. එතකොට මේ සබාදහමට අනුව මේ දේ යෙදෙන්න බැරි වෙනවා. ඉතින් එතකොට හරියට දැන් එතකොට තමයි මේ වැජිනිස්මස් එහෙම නැත්නම් පිරිමින්ගේ නම් මේ ඉරෙක්ෂන් ප්‍රොබ්ලම්ස් ඒ කියන්නේ තමන්ට ඒ කියන්නේ ප්‍රීමැචුර් ඉජැකුලේෂන් ඒ කියන්නේ ඉක්මනට මේ වගේ ප්‍රශ්න එන්නේ මේ හිතේ මේ ලොකු මේ හිරකෙරි ගැනීමත් මේ හිර කර ගැනීම නැති වෙන්න ඕනේ. මොකද ආදරය කරනවා කියන්නේ මේ හිර කර ගැනීම ඔක්කොම නැතිව ඉස්සලා දෙන්න අඳුර ගන්න ඕනේ. දෙන්න අඳුර ගන්නවා තමන්ගේ ඇඟපතේ තියෙන අඩුපාඩු තියෙනවා නම් අඳුර ගන්න ඕනේ. ඔයා මේක බාර ගන්නවා. ඒ විදිහට එහෙම නැතුව මේ හංගගෙන එහෙම බෑ. අන්න එතනින් සුද්ධ කර ගන්න ඕනේ. අන්න ඊට පස්සේ මේක සුද්ධ වෙනවා. ඊළඟට තව තියෙනවා සමහරවල් නාසිසම් කියලා. නාසිසම් කියලා කියන්නේ තමන්ටම ආදරය කර ගන්නවා. දැන් ගන්න නිලියක්. දැන් ඔය සමාජයේ ගොඩක් හැඩ රුවට මුල්තන දීලා ඉන්න කට්ටිය හැමතිස්සෙම කණ්ණාඩියෙන් බල මේ තමන්ටම තමයි ආදරය කරගන්නේ. එයාට තේරෙන්නේ තව කෙනෙකුට ආදරය කරන්න. එතකොට තව කෙනෙකුට ආදරය කරන්න තේරෙන්නේ නැති වුණාම දැන් මෙතන මේ ඒක මානසික බලපාන ප්‍රශ්නයක් වෙනවා. ඇත්තයි වෙලාද විවිධාකාර ප්‍රතිවලට ඇදහිවීමෙන් අතුරු ආබාධවලට ලක්වන බව ඔබ දන්නවාද? අතුරු ආබාධයන්ගෙන් තොර සුන්දර ක්‍රියාශීලී විවාහ ජීවිතයක් වෙන්න. නව සම්පන්න විවාහ ජීවිතයකට බයිබල් රෝගයෙන් කරයි කල්පනා කරන්නේ. ඒ වගේ අය හිතනවා මම විවාහව මට දරුවෝ ලැබුණොත් මම වැරහැලි වෙයි, මගේ පියයුරු දෙක වැහැරි, මගේ අංගපතේ තියෙන මේ ලක්ෂණ රූ සපුව නැති වෙලා යයි. අනේ නිසා මේ මම ලිංගික විවාහ වෙලා ලිංගික ක්‍රියාවලියක සහභාගී වෙන්න නොවිය යුතුයි කියලා. ඒ විතරක් නේ දරුවෝ ලැබෙන්නත් බයයි. සමහරු ස්වාභාවික විදිහට දරුවෝ ලැබෙන්නත් යෝනි මාර්ගය මේ ලොකු වෙනවා. එතකොට නියම ප්‍රශ්නත් වෙනවා. ඉතින් ඒක නිසා සමහරු මේ දුවලා ගිහිල්ලා මේ සීසර් ඔපරේෂන්ස් කරව ගන්නවා. මේ විදිහට කෘත්‍රිම දේවල් කරා යනවා. ඉතින් ඇත්තටම එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද මන්තරේ කාන්තාවකගේ ජීවිතයේ ලැබිය හැකි ලොකුම සම්පත තමයි මව්පදවිය. මව්පදවිය තමයි ජීවිතයේ ලබා ගත හැකි ලොකුම සුඛය. ඇත්තටම ඒ අවස්ථාවල අර ඔබ කිව්ව ආකාරයට තමාගේ රූප සපෝගෙන් අපි ජීවනයේවත් සමග සමාජයේ ජීවනයේවත් සමග රූපලාවන්‍ය පිළිබඳව තිබෙන දැනුම වැඩි වීමත් සමග බොහෝ වෙලාවට අපේ කාන්තාව විතරක් නෑ. මගේ පියවරු මම ලස්සනට පියාගන්න ඕන, මගේ අංගපසංග ලස්සනට පියාගන්න ඕන. මම හැබැයි දැන් ප්‍රතිදී තිය ප්‍රශ්නයක් තමයි ජීවනේ මම සෙක්සි වෙන්න ඕන. මම කොල්ලෝ දැක්කම මිනිස්සු දැක්කම මාව නිකන් කාන්දමක් වගේ ඇවිල්ලා යන්න ඕන. නමුත් මම කැමති නෑ බිරිඳක් වෙන්න. මම කැමති නෑ විවාහ වෙන්න. මම කැමති නෑ දරුවෝ ලබන්න. ඒක තමයි වැරදිම ආකල්පය. මම හිතන්නේ කාන්තාවක් වැඩිම ලස්සන වෙන්නේ දරුවෝ ලැබුණාම. දරුවන්ට කිරි දුන්නාම. ඒවරු තවත් ලස්සන වෙන්නේ එතකොට. ඇඟපත ලස්සන වෙන්නේ එතකොට. ඒක වැරදි ආකල්පයක්. මොකද අද කොයිතරම් ලස්සන දින ගෑනු කාන්තාවන් ඉන්නවද අම්මලා වෙලා දරුවොත් එක්ක තමන්ගේ දරුවා හම්බුණු කෙනෙක් කියලා කියන්න බැරි වෙන්නේ ඉන්න පුළුවන්. ඒක ඇත්තටම තියෙන්නේ දක්ෂතාවය මත. තමන් ගැන හරි සොයා බලන්න ඕන. තමන් ජීවිතේ මම හිතන්නේ දැන් අපි වෛද්‍යවරුන් කියනවා දැන් දරු ප්‍රසූතියෙන් පස්සේ අපිට ආහාර ගැනීම පිළිබඳව සමුගේ ව්‍යායාම පිළිබඳව සමුගේ නිින්ද පිළිබඳව සමුගේ මනස විවේකයෙන් සබා ගැනීම පිළිබඳව නියම නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක අවවාදානුව ඇති වෙනවා නම් අර කිව්ව ආකාරයට දරුවෙක් කාන්තාවක් දරුවක් නොලබු අරුණියක් හා සමානව ජීවත් වෙන්න පුළුවන්. ඒ අර අනිත් පැත්තේ ඉරිසියා හිතන විදිහට ජීවත් වෙන්න පුළුවන්. මොකද
මේ ඇත්තටම හෝමෝන තව තවත් වැඩි හොඳට වැල්සිලා ගිහිල්ලා තවත් ලස්සන වෙන්නේ අර කැතට හිටපු කෙට්ටුවට හිටපු අය හරිම ලස්සන ගානට ඇවිල්ලා පුදුමාකාර ලස්සන ආය බවට පත් වෙනවා. ඔත් වැරද්ද තියෙන්නේ මේ දරුවා හම්බුනාට පස්සේ මේ කාන්තාව Taman ගැන තියෙන සැලකිල්ල එපා පැත්තක දානවා. ඒ කන්න පටන් ගන්නවා ඇඟපත මහත් වෙනවා පෙරගෙඩි වගේ වෙනවා. මේක හොඳ නෑ. Tamanගේ ඇඟපතේ මේ ෂේප් එක බලාගෙන හැමදේම තියාගන්න පුළුවන් නම් ඇත්තටම දරුවෙක් හම්බෙන්න තමයි කාන්තාවකට ලස්සන වෙන්න පුළුවන් හොඳම දේ කියලා මම නම් කියන්නේ. ඒ වගේම දැන් තවත් ඔබ ඇහුවා දැන් තවත් හේතු මොනවාද මේ මානසික කියලා. pent up energy කියලා දෙන්නේ අපි හිත ඇතුළට මේ නොයෙක් ස්ට්‍රෙස් කියන ඒවා දාගන්නවනේ. දාගෙන හිත ඇතුළේ මේව හිර කරගෙන ඉන්නවා. දැන් එතකොට සමහර අයට මේ තමන්ට අවශ්‍ය විදිහට ලිංගික කාර්යය යෙදෙන්න බැරි වෙනවා. ඒක ස්වාමියා අපිට රට ගියානවා එහෙම නැත්නම් ඩිවෝස් වෙනවා ගියයි. එහෙම නැත්නම් ස්වාමියා මරණයටපත් වෙනවා නැත්නම් මේ විවාහ වෙන්න ලැබෙන්නේ නැහැ. ගෙදරින් නාග වෙනවා මේ විදිහට මේ කාර්යය යෙදෙන්න නොලබුණාම වෙන්නේ තමන්ගේ මේ වැස්සන හෝමෝන ශරීරයේ සංසං වල එකතු වෙලා තමයි ඔය නොඑක් ලෙඩ රෝග හැදෙන්නේ. නමුත් මේ සඳහා එහෙම ලෙඩ රෝග ඇති වෙන්න ඕනේ නැහැ. මොකද ආගමික හේතු නොඑක් හේතු නිසා ලිංගික කාර්ය නොදෙන අය ඉන්නවා. නමුත් මේ අයට කරන්න තියෙන එකයි තමන්ගේ මේ pent up energy මේ එකතු වෙන එනර්ජි එක ඒ ලිංගික ශක්තිය ඉතාම හොඳ දේවල් වලට යොදවන්න පුළුවන්. විශේෂයෙන්ම නිර්මාණ වලට පොත් ලියන්න එහෙම නැත්නම් සංගීතයට මේ වගේ දේවල් ඒවට යොදවනකොට ලෝකෙ දියුණුවේ ඡාය මේ ශක්තිය තමයි මේ යොදවලා තියෙන්නේ. මේක අරගෙන රෝගයක් ඇති කරගන්න ඕනේ නැහැ. සමහරු මේ ගෙඩි කාර්බාස ගෙඩි පීරු ගෙඩි පිළිකාග ගන්නවා. මේක මේ ආතරයිටිස් මේ කිසිම දෙයකින් දුක් විඳින්න ඕනේ නැහැ. මොකද මේ වැරදියට ගැනීම මේ තියෙන්නේ. ඒක හරියට ගන්න තේරුම් ගත්තොත් තමන්ට මේ එන ශක්තිය සෑම හොඳ දේවල් වලට යොදවන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ pent up sex energy. මේක හොඳටම තමන්ගේ නිර්මාණාත්මක කාර්යයන්ට යොදවන්න දැනගන්න ඕනේ. ඒක එකක්. අනිත් එක මේ කම්ප්ලෙක්සස් කියලා තියෙනවා අපේ මේ සංකීර්ණ ඉලෙක්ට්‍රා සංකීර්ණ ඊඩිපස් සංකීර්ණ කිය මනෝවිද්‍යාත්මක කතා කරන සංකීර්ණ තියෙන ඒ කියන්නේ පවුලක අම්මා පුතාට කැමති තාත්තා දුවට කැමති මේ වගේ ආකර්ෂණයක් එනවනේ. දැන් හැමතිස්සෙම දුව බලන්නේ තාත්තගේ ඇටෙන්ෂන් එක ගන්න පුතා බලන්නේ අම්මගේ ඇටෙන්ෂන් එක ගන්න. මේ ඇටෙන්ෂන් එක ගන්නව විතරක් නෙවෙයි මේ ගොල්ලන් වැඩියෙන් ඕනට වැඩිය අම්මා පුතාව ආදරය කරනවා ඊළඟට ළඟ තියාගෙන නිදා ගන්නවා. තාත්තට මේ විදිහට මේ කිරීම නිසා ඒගොල්ලන් ඒගොල්ලන් අනවශ්‍ය විදිහට මුහුණ දෙනවා. ඊට පස්සේ විවාහයකට යනකොට විවාහ වෙන කෙනාට කැමති නැහැ. වැඩියම කැමති මේ ගෙදර අම්මලත් එක්ක පුතා නිදා ගන්න ඕන වගේ මනස හදාගන්න බැරි මානසික මේ දැන් අර විවාහ වෙන විවාහ වෙන වයසටපත් වෙලා විවාහ කරගත්තම අර තරුණ දියණිය බලන්නේ ගෙදර එන්නේ. ඒ වගේම තරුණ පුතා බලන්නේ අම්මා ළඟට එන්නේ. ඒක හරි කරදරයක්. ඉතින් තමයි අර අපේ මේ සමාජය අපි විතර දකින්න විතර අහන නැන්දම්මයි ලේලි අතර ප්‍රශ්නම. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ අර ඔබ කිව්ව ආකාරයට මේ ලිංගික ප්‍රශ්නම අමුතෙන් ලෙස ඉන්න. මෙයා කැමැත්තක් දක්වන්නේ නැහැ. මම ගෙදර ගිහින් තාත්තා බලලා එන්න. ඉතින් මේක අද අපි අවබෝධ කරගත්ත යුතු සමාජයක් යථාර්ථයක් බවට පත් වෙලා තිබෙනවා නේද? ඔව් නෝනාට ආදරය කරන්නේ අම්මට වගේ. ඒතර ඒ කියන්නේ අම්මට ලිංගික කාර්යයක් ගැන නෙවෙයි ආදරයක් පවන නිසා අර පැත්ත ගොඩාක් අඩු වෙනවා. එතකොට ඔන්න වගේ ඒගොල්ලන්ගේ අතර තිබෙන්න ඕන නියමයේ සම්බන්ධය නැති වෙලා යනවා. මේ වගේ දේවල් හරිම ප්‍රශ්නයක්. ඒ වගේම විවාහ වෙන්නෙත් නෑ ඒ වගේ අය. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ සංකීර්ණ ඉලෙක්ට්‍රා සංකීර්ණ ඊටපස් සංකීර්ණ කියන දේ අනවශ්‍ය බැඳීම්. ඒක නිසා මේ පොඩි ළමයි පොඩි කාලවලදී මේ ගානට ඈත් කරලා තියන්න ඕන අනවශ්‍ය විදියට ළඟ තියාගෙන නිදා ගන්න හොඳ නෑ. මේ වගේ දේවල් කරනකොට අනවශ්‍ය බැඳීම් වලින් තාම නරක දේවල් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපි ආදරේ වැඩිකමට අපේ දරුවෝත් එක්ක ඉන්නේ. ඒ දරුවෝ දෙනියස් කියලා අපි කියනවා. නමුත් ඒ දෙනියස් සමහර වෙලාවට ඒ දරුවාට දුවට හෝ පුතාට හෝ බරපතල දෙස්පස්යක් බවට පත් වෙනවා. උන්ගේ පෞල් ජීවිතය තුළ මම හිතන්නේ මේක අපේ අම්මලා තාත්තලා අවබෝධ කරගන්න ඕන. මේ සමාජයේ දරුවා, සමාජයේ දුව, සමාජයේ පුතා රැකබලා ගන්න එක, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක, ඔවුන්ට හොඳ ජීවිතයක් සූදානම් කර දෙන එක අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වගකීමක් වගේම ඔවුන් අනාගතයේදී සැපවත් ඉතාමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරන්නට ඔවුන්ට ඒ වාතාවරණයේ පසුබිම සකස් කර දීමත් මම හිතන්නේ අපේ අම්මලා තාත්තලා අතින් සිදු යුතු වැදගත් කාර්යයක්. ඒක තමයි නියම දරු සෙනෙහස කියලා වෛද්‍යවරු හැටියට අපි කියන්නේ.
ඔව් ජීවනි. ඔව් ඒ වගේම ඉතින් අපේ තවත් මානසික පැත්තෙන් ගත්තොත් දැනුම හරියම අඩුයි. දැන් ඇත්තට මේ වගේ වැඩසටහන් වලට මම සහභාගී වෙලා ඉන්නකොට මොනවාගේ ප්‍රශ්න අහනවා හරියම හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ අපේ ලංකාවේ දැනුම හරියම අඩුයි. ලිංගික අධ්‍යාපන පිළිබඳව හරියම අඩුයි මේ වැඩි හිටියන්. ඒ වගේම වැරදි අවබෝධ තියෙනවා. අවබෝධය හරියම අඩුයි. ඉතින් ඒකට ඒ වගේම ඒගොල්ලන්ගේ ටෙක්නික්ස් එහෙම හරියම වැරදි. ඒ කියන්නේ දැන් ඔය වැජිනිස්ම ඒ වගේ දැන් රිදීම වගේ දේවල් එන්නේ මොකද ෆෝ ප්ලේ කියලා කලින් අතරම කියනවා ඒක නිසි විදියට මේ හැංගීම් අවුස් කළා තමයි මේ දේ ගෙදෙන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා එකපාරට යෙදෙනවා කියන්නේ රේප් කරා කියන එක. රේප් කරනවා කියන්නේ ඒ කියන්නේ දූෂණයක් වගේ නැත්තම් සුවාල වෙනවා. ඒක නිසා මේ එහෙම ඒ විදිහට මේ රිදීමක් ඇති වුණාට පස්සේ ඒක මනසේ තැම්පත් වෙලා ඊට පස්සේ එයා බයයි. ඒක මහා ඊට පස්සේ බලන්න හැංගෙන්න. අපිට තන්නයි හැංගෙන්න බලනවා. දැන් ඒ වගේ වැරදි හිතවිලි යන්න පුළුවන්. ඒක නිසා බොහොම සියුම් මේ විශේෂ මේක. හිතට බයක් ඇතුල් නොවන විදිහට ඊටම සතුටුදායක ආකාරයට මේක නොයදුනොත් ඒක ලොකු මානසික ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා තමයි මේ ගොඩක් ගෑනු ළමයි කියන්නේ මං බඳින්නේ නැහැ. මම ආත නැහැ මේ දේවල් වලට කියා මේ තරුණ වයස ළමයි මං කියනවා. ඉතින් මොකද කරන්නද මොකද මේ ඒ අයට නිසි අධ්‍යාපනය ලැබලා දෙන්න ඕනේ මේ ඔබ හිතන්නේ ජීවනයේ ඔබ යන උත්සාහ කරන අපේ තරුණ මල්වර්ගීය යෞවනයන්ට කියන දෝන මේ ඔබ කවදා හරි දවසක ඉදිරියේදී නුදුරු කාලෙකදී ඔබ විවාහ වෙනවා. විවාහ වෙලා ඔබගේ ලිංගික සංසර්ගයේ නැත්නම් අමුසනේ කැසිරීම කියන්නේ ස්වභාවික දෙයක්. එය ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. ස්වභාවිකව අපිට ලැබිලා තියෙන දෙයක්. මේ අපේ ප්‍රජාව තව සතවර්ෂ ගණනාවක් ඉදිරියට ගෙනියන්න තිබෙන දෙයක්. ඒකට බය වෙන්න එපා. ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. ඔබගේ සැමියාත් සමග මේ සතුට බෙදා හදා ගන්න පුරුදු වෙන්න කියලා අපේ යෞවනයන්ට කීම මං හිතන්නේ විශේෂයෙන්ම යෞවනයන්ගේ හොඳම හිතුව මිතුර වෙන්නට ඕනේ අම්මා. අම්මා මං හිතන්නේ කතා කරනවා නම් මේ පිළිබඳව සමාජයේ වැඩි දියණියත් සමග විවාහ අපේක්ෂිකාවත් සමග මං හිතන්නේ මේ කරන බොහෝ වෙලාවට මේ මානසික ගැටලුවක් විශ්ල ගන්න පුළුවන් නේද ජීවිතේ. ඔව් ඇත්තටම දැන් ළමයින්ට තියෙන මේ හනිමූන් ෆ්‍රිජිඩිටි කියලා. ඒ කියන්නේ හනිමූන් එකට යනකොටත් මදුසමයට යනකොට මේ හරි ලොකු බයක් තියෙනවා. මොකද නොයෙක් අහන දේවල් වලින් හිතට ගත්තු දේවල් ඊළඟට වර්ජිනිටි. ඒ කියන්නේ තමයි කන්‍යාභාවය නැති වෙනකොට ලොකු වේදනාවක් එයි. උදිරිය ගොඩක් පිට වෙයි. මේ වගේ දේවල් ගැන බය හිතෙනවා. සමහරුන්ට දැන් හැබැයි දැන් ඝනව පිහිටලා තියෙන කන්‍යාභාවය තිබුණොත් සමහරට වේදනාවක් ආවොත් ඊට පස්සේ ඉඳලා එයාගේ එන අත්දැකීම හරීම මේ හිතට බය වෙලා එන්නේ. ඒ වයින් මිදෙන්න ඇත්තටම වෛද්‍ය පරීක්ෂණයකට ලක් වීමත් ගොඩක් හොඳයි. බුද්ධිමත් කෙනෙක් නම් නිකන් වෛද්‍ය පරීක්ෂණයකට ගිහිල්ලා යොමු වීම හොඳයි. ඒ වගේම උපදේශනයක් ලබා ගැනීම හොඳයි. තමන් කොහොමද මේ ඇත්තටම මේ ලිංගික කාර්යය සමග මේ විදිවිය හොඳට ගෙනියන්නේ කියන එක. ඉතාලම හොඳ දෙයක් මේ කේන්ද්‍ර බලනවා. ඒ වගේ වෙඩින්ග්ස් වලට මේ මහා වියදම් කරනවට වඩා ඇත්තටම අපි කරන්න ඕනේ මේ අපේ යෞවනයෝ මුලින්ම අපි සකස් කරන මනසින් සකස් වෙන්න නම් අපි කවුන්සලර් කෙනෙක් ළඟට යන්න ඕනේ. ඊළඟට මේ වගේ වෛද්‍ය පරීක්ෂණ මේ දේවල් වලට නිතරම මම කියන්නේ යන්නේ ඒකයි. අන්න ඒකයි අද අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් පටන් ගත්තම කවදාකවත් තමයි මේ අනවශ්‍ය බයවල් එන්නේ නැහැ. අපි දැකලා තියෙනවා ඔය තරුපහේ ඉතා විශාල මුදල් වියදම් කරලා ගන්න මේ සුපිරිපන්තියේ විවාහයන් මාසෙකින් දෙකකින් අවසන් වෙන්නේ උසාවියේදී කතාවකින්. මම හිතන්නේ ඒක මූලිකම හේතුව තමයි ඔබ කිව්ව ආකාරයට අර පෞල් උපදේශනය. මේ කොහොමද අපි සැපවත් අර්ථවත් සතුටුදායක පෞල් ජීවිතයක් ගත කරන්නේ? අමුතෙන් නැති අපි හැසිරෙන්නේ දෙදෙනා අතර දෙදෙනාම හඳුනාගන්නේ දෙදෙනා අතර සමානද මේ කියනවා නෑ නෑ අපි දෙන්න ලව් කරලායි බැස්සේ අපි අවුරුදු ගන්න ලව් කරලා තියෙනවා නමුත් හැඟීම් වලින් අපි සමහරලාට එකට ජීවත් වෙන්න. මොකද වෛද්‍ය විද්‍යාවේ පුස්තකවල තියෙනවා දෙදෙනෙක් කවදාවත් එක හා සමාන වෙන්නේ නැහැ. හරියට අතේ ඇඟිලි පහ වගේ වෙනස්. යම් තරුණියක් බිරිඳත් කාන්තාවත් අතර බොහෝ වෙනස්කම් තියෙන්න පුළුවන්. මේ වෙනස්කම් අපි අඩු කරගන්නේ කොහොමද? මේ වෙනස්කම් නැති කරගන්නේ කොහොමද? මේ වෙනස්කම් එක්ක අපි ආර්ථික පෞල් ජීවිතයක් ගත කරගන්නේ කොහොමද කියන පිළිබඳව මම හිතන්නේ වෛද්‍ය උපදේශන, පෞල් සෞඛ්‍ය උපදේශන, ලිංගික උපදේශන ඉතා වැදගත් වෙනවා. දැන් නරඹන්නේ අද අපි සාකච්ඡා කළේ ලිංගික ආසාවන් එමත් ලිංගික ගැටලු ඇතිවීමේදී
ලිංගික ගැටලු වෙන්නට හේතු වන මූලිකම හේතු වන වෛද්‍ය විද්‍යාත්මක මූලික හේතු වන මානසික ගැටලු එහෙම නැත්නම් මානසික ප්‍රශ්න පිළිබඳවයි. කායික ගැටලු කායික ප්‍රශ්න පිළිබඳව අපි මීට පසුපත් අපේ මේ වැඩසටහනෙන් අත්‍යන්ත වැඩි කියන පමණක් වූ වැඩසටහනෙන් ඔබ දැනුවත් කරන්න උත්සාහ කළා. අපි ඉදිරියේදී උත්සාහ කරනවා එවැනි කායික ගැටලු කායික ප්‍රශ්න පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක ගැටලු පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අද අපි මේ වැඩසටහන විශේෂයෙන්ම වෙන්කලේ ලිංගික ප්‍රශ්න ඇති වෙන්නට ඍජුව බලපාන බහුතරයක් හේතු වන මානසික ගැටලු පිළිබඳව ඔබ දැනුවත් කරන්න. මා සමග අද මේ ලිංගික ගැටලු වලට හේතු වන මානසික ගැටලු පිළිබඳව ඔබ දැනුවත් කරන්නට එක්ුණේ සුප්‍රසිද්ධ වෛද්‍ය ලේඛිකාවක් වන ඒ වගේම ලිංගික වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරීක්ෂණ ගවේෂණ පවත්වන තරුණ වෛද්‍යවරියක් වන දොස්තර ජීවනී හසන්තිකා වික්‍රමතුංග මහත්මියයි. ඔබ වෙනුවෙන් මම දොස්තර ජීවනී හසන්තිකා වික්‍රමතුංගට ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. Thank you.